සුබ දවසක්. ඉතින් ඕගොල්ලො ගොඩක් හල තිබ්බ අපෙන් පොද් ගත්ත අය වගේම අපේ කමිනිටි එක ඉඳුපයත් අපෙන් හල තිබ්බ කොහොමද මේ බෝරිං ඩොකියමන්ට් එකක් එම නැතම් බෝරිං කොටේෂන් එකක් වෙනුවට අපි කොහොමද හොඳ පවපුල් ඉම්ප්‍රෂන් එකක් ගෙන දෙන ප්‍රසන්ටේෂන් එකක් රිප්ලේස් කරන්න කියලා ඉස්සර මේක කරන්න පුළුවන් වුණේ කැන්න වගේ එමනත්තම් ෆොටෝශොප් වගේ එකක් පාවිච්චි කරලා එමනත්තන් ප්‍රසන්ටේෂන් ටූලයක් පාවිච්චි කරලා මේ වගේ එකක් අපි හදලා එහෙම නැත්තං අපි ඩිසයිනකන්ට සල්ලි දීල තම මේ වගේ දෙයක් කරගත්තේ. හැබැයි AI ටෙක්නෝල්ජය එකත් එක්ක අපිට මේම ගෙදයක් තම් කුඩා කාලගේ මිනාඩියකින් දෙකින් වගේ කරගන්න හැකියාවිල්ල තියෙනවා. ති අපි කියල දෙන්න අදේ වගේ ටූල්ල පාච්ච කරන්න Google එකෙන් ෆ්‍රී දෙන්න ඉද මේකට කොස්ට එකක් මුූත් යන්නේ නෑ මේක පාවිච්චි කරන්න අවුල් මුලින්ම කරන්න ඕනේ ඔගොලගේ බ්‍රවස එකට ගිහිල්ලා සර්ජ් බාරකේ නොට්බුක් කෙල්ලම් කියලා අපි ටයිප් කරගන්න මෙන මේ ලින්ක එකට ගිල්ලත් පුළුවන් නැත්තම් මේ ලින්ක එකට ගිල්ලත් පුළුවන් එම නැත්ත මෙන්න මේ ඩොට්නම් එවුද ක්‍රික් කල්ලා පල්ල හැඩ යනකොට මෙතන් තියෙනවා නොට්බුක් කෙල්ලම් කියලා මෙන්ට උල්ල මේ ඕන තැනකින් ඕගොලොන්ට මේකට යන්න පුළුවන් මේකට ගියාට පස්සේ මෙන්න මේ වගේ යුව කම්වෙනවා පොඩි වෙනසක් ඔගොල්ලොන්ගේ තියෙන පුළුවන් පාච්චි කලනත්තම් එක බ්ලන්ක් පෙන්න්න පුළුවන් එකට බයිවෙන්න පා කොතන හ තැනක ක්‍රියේට් නිව් කියලාරි ක්‍රියේට් නිව් නෝට්බුක් එල්ම් කියල එකක් හරි නොන්බුක් කියල එකක් හරි තියෙනවා අපි කරන්න ඕන මේ ක්‍රියේට් නිව් එකින් හරි ක්‍රේට් නිව් නොන්බුක්කෙන් හරි මේ ටූල් එකකින් මේ බටන් එකින් එකක් උඩ කලික් කරග කලික් කලාට පස්සේ ඔගොලොන්ටෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේකේ මෙතනින් අපට ඩොකියමන්ට අප්ලෝඩ් කරන්න පුළුවන් YouTube ලින්ක් එකක් දෙන්න පුළුවන් නැත්තන් අපි ඩ්‍රයිව් ලින්ක් එකක් දෙන්න පුළුවන් මොනහරි ටෙක්ස්ට් එකක් කොපි කරලා මෙතනට දෙන්න පුළුවන් අපි දැන්ට මේකෙන් ෆයිල් එක අප්ලෝඩ් කරගමු එකන් අපි හදාගත්ත කොටේෂන් එක මෙන්න මේ විදියට අප්ලෝඩ් කරගන්නවා මෙතන ඔබලා යන්න මේ විදියට අපි දාගන්න අපි මේක දාගත්තර පස්සේ පොඩි වෙලාක් මෙන්න මෙතන මේක කැරකෙයි ඉටවස මෙන්න මේ චැට් කියන තැන පෙන්නයි නමක් එක්ක මෙන්න මේ වගේ මන මේ වගේ ලෝඩ්ඩලා පෙන්න්නයි හරි මේක ඔවුන්නන් තියෙන දේවල් ගැන චැට් කල්ලා මේකින් එක ප්‍රශ්න හා මේ පොලිසි එක ගැන එමනත්තන් කොටේෂන් එක ගැන එමනත්තන් අපි දාන වෙන්නත් ඕනම ඩොක්කිමටයක් ගැන ගෙනගන්න ඒකයි මෙන මේ චැට් කියන කොටස වෙන්න අපි මේක ඉදිරි වීඩියෝවලින් අපි මේක ගැන සවිස්තරාත්මකව කතා කරමු දැනට අපි එන්න මේ ස්ටඩියෝ කියන ඔප්ෂන් එකට ගිල්ලා මෙන්න මේ වින්ඩෝ එකට ගිල්ලා මේකේ තියෙනවා මෙන්න මේ වගේ වෙන වෙන ටූල් නමයක් මෙතන් දීලා මෙන මේ ස්ලයිඩ් ඩෙක් කියන එක විතරයි පාවිච්චි කරන මේ වැඩේට අපි මෙන්න මේක කලික් කරනවා මේක කලික් කලාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් කෙනවා මේ වින්ඩෝ එකේ තියෙනවා මෙතනින් අපිට භාෂාව සිලෙක් කරන්න අපි මේක සිංහල සිලෙක් කරමු දැනට තොට අපි ප්‍රසන්ටේෂන් එක හැදෙන්නේ සිංහලෙක් නත්තා ඉංගලිස් වලින් දෙවලෙන් ඕනි විදිකට හදාගන්න පුලා අපි මේ වැඩේට සිංහල පාච්චි කරම් මේ ඩීටෙල් දැනට අපි මේ ගොල්ලොන්ගේ ඩිෆෝල්ට එන විදිනම තියාගම තියලා මෙන මෙතන අපිට විස්තරගන්න පුළන් අපිට එන්න ඕනේ පාට එමනත්තන් අපේ කම්පැනිය බ්‍රෑන්ඩිං ගැන එමනත්තන් ඒ කස්ටමාට ආකර්ශණය වෙන විදිර වෙනස්කං කරගන්න ඔන්න අපේ නමදාගන්න ඔන්න ඒ වගේ දේව දැනට අපි මෙතනත් බ්ලෑන්ක්තේම අපි නෝවලි මේන විදිහ බල ඇටව සපරිතින මෙනවේ ජනරේට් කෙන බන්න එක බන්න විතර අපි මේක බට පස්සේ පොඩි වෙලාකයි මන මෙතනින් පෙන්න්න පටන් ගන්න ජනරේට් කියලා පොඩි වෙලාවක් මෙතර විනාඩි පාක විතර වෙලාවක් අපිට ඉන්නවෙයි විනාඩි සමාට දෙකක් තුනක් ඒ වෙලාව ඔටෝමැටික්ල යන හින්දා අපිට ඒ වෙලා වෙන කරදන දෙන්න මේක දැම්මන පස්සේ අපි බලම් පොඩි වෙලාගින් කොහොමද මේක හැදිල අපිට එන්න කියලා හරි පොඩි වෙලාකට පස්සේ අපිට මෙන්න මේ විදියට කොටේෂන් එක ජෙනරේට්නවා වෙනගේ ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හැදිල තියෙනවා මේ ප්‍රසන්ටේෂන් එකේ නම සඳහන් වෙලා තියෙන මේක කාටද කියලා එතකොට අපේ ප්ලෑන් එකේ නම ඉටවස කාලසීමාව ප්‍රතිලාබ බියහේ අපේ කම්පැනිකමකක්ද ඉටවසෙන් දල් තිනවා රක්ෂණාවරණය ගැන පොඩි තොරතුරක් අපේක්ෂිත කල්පිරෙන් මේ විදියෙන වටිනාකම සහතික කළ වඩනාකම අපේක්ෂිත වත්නාකම කියලා තව දෙයක් ඉටවස මේ වගේ මේක තියෙන ඩොකියමන්ට් එක තියෙන වැදගත්ම කරුණුටි කාරගෙන ඒ කරුණටික මේ වගේ ලස්සන්න ප්‍රසන් කල්ල මේ වගේ අපිට ඩොකිමන්ටයක් හදල් දීලා තියෙනවා මේකෙන් එක කලික්කයකින් අපි මේ කරගත්තේ මේ ඩොට්තු නොඩ කලික් කල්ල අපට පුලන් එක පඩක් විදිය ඩවන්ලෝඩ් කරගන්න එමනත්තන් පවපොයින් ඩොකිමන්ට එකක් ඉදිට ඩවලෝඩ් කරග ති දැන්ට
මේක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරමු. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඩොකියුමන්ට් එක මේක ඕපන් කරලා බලමු. මේ ඩොකියුමන්ට් එක අපිට පුළුවන් අපේ කස්ටමර් එක්ක ෂෙයා කරගන්න. මේක බලපු ගමන් අර බෝරින් තනි පිටුවේ තියෙන කොටේෂන් එකක් වගේ නෙමෙයි ටක් ගාලා ඔලුවට ඩීටේල්ස් ටික යන හින්දා කස්ටමර්ට ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඔයා ගැන පැහැදීමකුත් ඇති වෙනවා. ඉතින් මේ වගේ අලුත් දැනුම ක්ලෝසින් කරන්න කොහොමද කියන එක පෞරුෂය වර්ධනය කරගන්න කියන දේවල් නැත්තං ඕගොලොන්ට එන ඕනෙම ගැටලුවකට අපි සූදානම් තර දෙන්න අපේ කමිනිිටියක උත්තර හොයන්න අපෙන් ඕන කරන තව දේවල් තියෙනවන ඔගොලොන්ගේ ප්‍රශ්න ගැටලුව අපිට යොමු කරන්න මේක ඔගොලොන්ගේ ශේෂ්ත්‍ර ඉන්න කට්ටයත් එක්ක ෂයා කරගන්න මොකද දැනු බෙදාගන්න කොට තමා දැනුම වැඩි වෙන්නේ. ඉතින් මේක හොඳයි කියල හිතෙනවන අපිට ලයික් එකක් දාන්න අපි ෆොලෝ කරන්න අපි ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගෙනත් දෙන්න ඔගොලොන්ගේ ෆීඩ්බැක් එක මත තම අප වීඩියෝ ගෙනත් දෙන්න එතකොට ඔගොලොන්ට ඕන දේවල් තියෙනවනම් අපිට චැට් එක හරි අපේ ෆෙස්බුක් කමිනිට එක හරි නැත්තං වටසප් කමිනිට එක හරි පොඩි මැසේජයක් දාන්න ඔගොලොන්ට මොනවද අපින් දැනගන්න ඕනි කියලා ඉතින් බොම ස්තුතිය අපිත් එක් කරැදිලඉන්නට මතක් කරන අපේ පොතේ පලවෙනි චප්ට එක ප්‍රී එක බලන්න ඉතින් බොම ස්තුතිය අපිත් එක් කරැදිල ඉන්නවාට මෙතරින් අපි වීඩියෝ නිමා කරමු තව දවසක එකතු වෙන බලාපොරොත්තුවත් එක් තැංකෝ